ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. මේ ඔබ දකින්නේ අපාතෙරින් බොහෝසේ දුරස් වී තිබෙන රණවරා ශාකයක්. රණවරා ශාකයේ මුල් මල් කොළ පොතු ඇට යන සියලුම දෑ ඖෂධ සඳහා යොදා ගැනේ. වියලි මල් මෙන්ම පොතුත් රසගුණ පිරි පානයකි. රණවරා මල් තම්බා පානය කිරීමෙන් දියවැඩියා රෝගී තත්ත්වයේ සුව වෙන බවක් පැරණි පොතපතෙහි සඳහන් වේ. මුත්‍රදෝෂ සඳහා ගුණදායක බව දැක්වේ. මධ්‍යසාර භාවිතයෙන් ඇතිවන අක්මාවෙහි රෝගී තත්ත්වයට රණවරා කොළ මලව ආහාරයට ගැනීම මෙන්ම කොළ කැඳෙමින් සාදා පානය කිරීමෙන් අක්මාව ආරක්ෂා කරගත හැකි බව පොතපතෙහි සඳහන් වේ. රණවරා මුල් ඇදුම රෝගය සඳහා මෙන්ම චර්ම රෝග සඳහා යොදා ගැනේ. පිළිකා සෛල විනාශ කිරීමෙහි මෙන්ම විවිධ බැක්ටීරියා වර්ගවලට එරෙහිව ක්‍රියා කිරීමෙහි ප්‍රතිජීවක ගුණයෙන් යුක්තය. එපමණක් නොව රණවරා මල් තම්බා පානය කිරීමෙන් සිරුර රන්වන් පාට වෙන බවක් දැක්වේ. තැලීම් මුලුක්කු අවස්ථාවන්හිදී රණවරා කොළ සියඹලා කොළ ඇත්තඩිය කොළ අමුකහ ස්වල්පයක් ලුණු ස්වල්පයක් මිශ්‍ර කර කොටා පොට්ටනි දෙකක් පැඳ වණ්ඩුවේ තම්බා තැවීමෙන් සුව වෙන බවක් දැක්වේ. ගවයින්ගේ සෙම ගලන අවස්ථාවන්හිදී රණවරා කොළ ලුණු සමග අඹරා ගවයාගේ දිවෙහි ආලේප කළ විට සුව වෙන බවක් සඳහන් වේ. හිස්සොරි සඳහා මෙන්ම කෙස්වල ආලේප කරන ඩයි නිෂ්පාදනයේදී රණවරා ඉන්දියාවෙහි බහුලව යොදා ගන්නා බවක් ඇතැම් දෑවල දැක්වේ. රණවරා මල් තම්බා පානය සිරුරට නිරෝගීකම ලැබ දීමය. දුරාතීතයේ උදවිය නිරෝගී වී සිටි අය. වෙච්ච දේක තරම දැන් ලෙඩ ගොඩකය. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය එන්.කේ. අබේවර්ධන. වීඩියෝව හොඳයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.